දැන් අද දවසේ මේ බොහෝ කාරණා මේ කතා වුණා පාර්ලිමේන්තුවත් අපි දැක්ක වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වෙනවා. එතුමා මීට කලිනුත් ඔබතුමාට මතක ඇති මහජන නියෝජිතයෙකු හැටියට කටයුතු කරපු කොළොන්නාවේ එහෙම කටයුතු කරපු අපේ ඩෑන් පියසත් එතුමත් ඝාතනයට ලක් වෙනවා. ඒ පිළිබඳව විමර්ශනත් මම දැන් තාමත් පැවැත්වෙනවා. ඒ අතර දැන් සභාපතිතුමාගේ කාර්යාලයටම ඇවිල්ලා මේ වෙඩි තියලා යනවා. මොකද එතුමා මේ පිළිබඳව රජයේ නිල ස්ථාවරය මේක ගැන වගකීම ආණ්ඩුව ගන්න ඕනේ කියලා විපක්ෂයේ മന്ത്രിවරු අපි දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා මේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ මේකද ජාතික ආරක්ෂාව කියලා විපක්ෂ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ කතා කරා ඔබතුමා කතා කරනවා අපි දැක්ක. නමුත් එතුමනි මේක දැන් ඔබතුමාලා මේ පැත්තෙන් අපරාධකරුවෝ ගෙනල්ලා නීති හමුවට ගෙනල්ලා දඬුවම් දෙමින් ඉන්නවා. ඒ අතරදී මේ මහජන නියෝජිතයෝ ඇවිල්ලා ඝාතනය කරනවා. මෙතන දේශපාලන ගැටුමක්ද තියෙන්නේ එහෙම නැත්නම් මේක පාතාලයේ මේ සිද්ධියක්ද? ස්තුති. අද උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාපති වෙච්ච මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ වෙන විට පරීක්ෂණ ආරම්භ කළ තියෙනවා. විශේෂයෙන් දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත් වීමෙන් කණ්ඩායම් 4ක් මේ විමර්ශනය ආරම්භ කළ තියෙනවා. මේ වෙන විට තොරතුරු ලැබිලා තියෙනවා යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පැතියාවකින් අපි ස්මෝල් ආම්ස් කුඩා අවියකින් යූස් කරලා උණ්ඩ 4ක් භාවිත කළා තමයි මේ වෙඩි තැබීම සිදු කළා තියෙන්නේ. ඉතින් පැති කීපයකින් විමර්ශන කණ්ඩායම් 4ක් බොහොම කඩිනමින් මේ වෙන විටත් විමර්ශන ආරම්භ කළා තියෙනවා. අපි විශ්වාස කරනවා කඩිනමින් මේ පිළිබඳව තොරතුරු ලබා ගන්නට අපිට හැකි වෙයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න හැකි වෙයි කියලා. ඒ වගේම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් තොරතුරු සමග පෙන්වීම පිළිබඳව අපි ඊටාත්ම ඕනෑකමින් බලාගෙන සිටිනවා. මොකද තොරතුරු ලබා